ගොඩක් ඉස්සර කාලෙක මහා විශාල අඳුරු කැලෑවක් අයිනට වෙන්න හදපු පුංචිම පුංචි පැල්පතක හරීම අහිංසක විදියට ජීවත් වුණු දුප්පත් පවුලක් හිටියා. මේ පවුලේ ඉන්නේ අම්මයි දරුවෝ දෙන්නයි විතරයි. ඒ අය මොනතරම් දුප්පත් වුණත් හරිම සාමකාමීව එකට එකතු වෙලා ජීවත් වුණා. හැබැයි දවසින් දවස ඒ අයට Tamanගේ කුසගින්න නිවා ගන්න අවශ්‍ය කරන කෑම ටික සොයාගන්න එක හරිම ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ගෙදර හිටපු පුංචි දරුවෝ දෙන්න කන්න දෙයක් නැතුව බඩගින්න ඉවස ගන්න බැරුව හරිම කනගාටුවෙන් අම්මා දිහා බලාගෙන ඉන්නවා. අම්මටත් ඒ අහිංසක දරුවන්ට දෙන්න දෙයක් නැතුව හිත ඇතුලෙන් ගොඩාක් දුක් වුණා. ඔහොම කාලය ගෙවිලා යද්දී එක දවසක් උදේ පාන්දර කවුරුත් හීනකින්වත් නොහිතපු දෙයක් වුණා. කැලෑව ඇතුලෙන් අමුතුම විදියේ රන්වන් පාට ලොකු ආලෝකයක් මුළු පලාතම පෙරන්න විහිදෙන්න පටන් ගත්තා. ඒ බබලන ආලෝකය මැද්දෙන් අහසේ ඉඳලා හරිම තේජවන්ත විදියට දිලිසෙන රත්තරම් පාට හංසෙක් පියාපත් සලමින් හෙමින් සැරේ මේ පවුලේ අය ඉන්න මිදුලට පියාඹල ඇවිත් නතර වුණා. මේ පුදුම දර්ශනය දැකපු අම්මයි දරුවෝ දෙන්නයි හිතාගන්න බැරුව ගල් ගැහුණා. මේ මොන වගේ දෙයක්ද කියලා හිතමින් ඒ අය ඒ ලස්සන රන්හංසයා දිහා පුදුම වෙලා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. ඒ ආපු රන්හංසයා මේ පවුලේ අය විඳින ලොක්කු දුකයි කෑමක් නැතුව දරුවෝ දෙන්න ඉන්න අසරණකමයි දැක්කා. හංසයාට මේ පවුල ගැන හරිම ලොකු අනුකම්පාවක් සහ කරුණාවක් ඇති වුණා. මම මේ අහිංසක පවුලට කොහොම හරි උදව්වක් කරන්න ඕනේ කියලා හිතපු හංසයා එයාලගේ දුප්පත්කම නැති කරන්න හොඳම ක්‍රමයක් ගැන කල්පනා කරලා ලොකු තීරණයක් ගත්තා. ඊට පස්සේ හංසයා Tamanගේ ඇගේ තිබුණු හරිම වටිනා රත්තරන් පිහාටුවක් Tamanගේ හොටින් ගලවලා අම්මා ගාවට ඇවිත් ඒක තෑග්ගක් විදියට ඇගේ අතටම ලබා දුන්නා. අම්මා ඒ ලැබුණු රත්තරන් පිහාටුවත් අරගෙන හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව නගරේ තියෙන වෙළඳ පොළට හතිදාගෙන දුවගෙන ගියා. ඒක විකුණලා පවුලට ඕන කරන මුදල් ටික සොයා ගන්නයි ඇයට ඕන වුණේ. ඒ පිහාටුව විකුණලා ලැබුණ සල්ලි වලින් අම්මා Tamanගේ දරුවන්ට රසවත් කෑම බීම, ඇඳුම් පැළඳුම් වගේම ගෙදරට ඕන කරන අනිත් හැම දෙයක්ම හරිම සතුටින් මිලදී ගත්තා. එදා ඉඳලා මේ රන්හංසයා හරිම කරුණාවන්ත විදියට දින කීපයකට සැරයක් මේ පවුල බලන්න එන්න පුරුදු වුණා. හංසයා පියාඹලා එන හඬ ඇහෙනකොටම දරුවෝ දෙන්න හරිම සතුටින් මිදුලට දිවගෙන ගියා. හංසයා එන හැම වාරයකදීම Tamanගේ සිරුරෙන් එකම එක රත්තරන් පිහාටුවක් විතරක් ගලවලා මේ අම්මාට දීලා ආයෙත් පියාඹලා යනවා. ඒ හැම පිහාටුවක්ම ඒ පවුලට මහා සම්පතක් වුණා. මේ විදිහට කාලය ගෙවිලා යද්දී අර තිබුණු අන්තිම දුප්පත්කම අතුරුදන් වෙලා පවුලේ අය හරිම සැප පහසුවට ජීවත් වෙන්න පටන් ගත්තා. එයාලට දැන් කන්න බොන්න කිසිම අඩුවක් තිබුණේ නැහැ. හැබැයි සල්ලි බාගේ වැඩි වෙලා කෑම බීම ඕනෑවට වඩා ලැබෙනකොට අර අසරණව හිටපු අම්මගේ හිතේ කලින් තිබුණු ಗುಣධර්ම නැති වෙලා ඒ වෙනුවට ලොකු තණ්හාවක් ඇති වෙන්න ගත්තා. ඇට හිතුණා මේ හංසයා කෑලි කෑලි දෙනකල් බලන් ඉඳලා වැඩක් නැහැ. මූ අල්ලලා මුගේ ඇඟේ තියෙන පිහාටු ඔක්කොම එකපාර ගත්තනම් මට මේ මුළු ලෝකෙම ඉන්න ලොකුම සල්ලිකාරිය වෙන්න පුරවන්නේ කියලා. ඔන්න දවසක් වෙනදා වගේම රන්හංසයා හරිම ආදරෙන් මේ අයට උදව් කරන්න හිතාගෙන අහසේ ඉඳලා ගෙදර මිදුලට පියාඹලා ආවා. හංසයා දැනගෙන හිටියේ නැහැ මේ අම්මා ලොකු උගුලක් අටවලා ඉන්නේ කියලා. හංසයා බිමට පාත්වනු ගමන්ම
අම්මා එකපාරටම පැනලා හංසයාව හරිම තදින් අල්ලගත්තා. පව් ඒ අහිංසක සතා බය වෙලා පියාපත් ගසමින් නිදහස් වෙන්න උත්සාහ කළත් අම්මා අතහැරියේ නැහැ. අම්මා ඒ විදිහට තණ්හාවෙන් හංසයාව බලහත්කාරයෙන් අල්ලගත්ත නිසා ඒ හංසයාට තිබුණු ඒ පුදුම සහගත රත්තරන් මායා බලය ඒ මොහොතේම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඇස්පිල්ලමක් ගහන සැනින් හංසයාගේ සිරුරේ තිබුණු දිලිසෙන රත්තරන් පිහාටු ඔක්කොම අවපැහැගැන්විලා කිසිම වටිනාකමක් නැති සාමාන්‍ය සුදු හංසයෙකුගේ පිහාටු බවට පත් වුණා. අම්මා හිතුවේ පිහාටු ඔක්කොම උදුරගන්න. ඒත් ඇය දැක්කේ තමන්ගේ අතේ තියෙන්නේ වටිනාකමක් නැති සාමාන්‍ය පිහාටු විතරයි කියලා. තමන් කරගත්තේ මොන වගේ ලොකු වරදක්ද කියලා එයාට එවලේම වැටහුණා. තමන්ගේ තණ්හාව නිසා තමන්ට ලැබුණු ඒ වාසනාවන්ත වටිනා සම්පත සදාහටම අහිමි වුණා. හංසයා දැන් සාමාන්‍ය සතෙක් විතරයි. ආයෙත් කවදාවත් රත්තරන් පිහාටු ලැබෙන්නේ නැති බව ඇයට තේරුණා. පවුලේ දරුවෝ දෙන්නත් මේ අවාසනාවන්ත සිද්ධිය දැකලා ගොඩක් දුක් වුණා. අම්මා තණ්හාව නිසා කරපු ඒ මෝඩ වැඩේ ගැන ඕන් හරිම කනගාටුවෙන් අම්මා අසරට වෙලා බලාගෙන හිටියා. It's okay. අන්තිමට ඒ පවුලේ අයට තිබුණු සැප සම්පත් ඔක්කොම හිඳිලා ගිහින් ආයෙත් පරණ විදියටම දුක් විඳින දුප්පත් ජීවිතයකට වැටෙන්න සිද්ධ වුණා. තියෙන දෙයින් සතුටු නොවුනොත් තියෙන සතුටත් නැති වෙනවා කියන එක මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා. ඉතින් යාළුවනේ මේ කතාවෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි අපිට තියෙන දෙයින් සතුටු වෙන්නේ නැතුව ඕනෑවට වඩා තණ්හා කරන්න ගියොත් අපිට ලැබිලා තියෙන වාසනාව පවා අහිමි වෙලා යනවා කියන එක. ඉතින් මේ වගේ ලස්සන කතා හැමදාම බලන්න ඔයාලත් කැමති ඇති. එහෙනම් අමතක නොකර අපේ Super Toon Studio YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයිත් දවසක මේ වගේම ලස්සන කතාවකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.